කතා කරන්නේ මට ඉගෙන ගන්න බැහැ කියන දරුවෙකුගේ මානසිකත්වය ගැන. මට ඉගෙන ගන්න බැහැ කියන දරුවෙකු හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි ඒ දරුවා තමන්ව පහළට දාලා කතා කරන්න පටන් ගන්නවා. මට ඒක කරන්න බෑ. ඒගොල්ලන්ට මාව ගැලපෙන්නේ නැහැ. එතනට යන්න බෑ. ඒගොල්ලොත් එක්ක කතා කරන්න මට තේරෙන්නේ නැහැ වගේ තමන්ව පහළට දාලා කතා කරන්න පටන් ගන්නවා. දෙවෙනි ලක්ෂණය තමයි අභියෝගාත්මක ගැටලුවක් ආවම මේ ගැටලුව මග අරිනවා. ඒ ගැටලුවට මුහුණ දෙන්නේ නැතුව පැත්තකට වෙනවා. තුන්වෙනි ලක්ෂණය තමයි එක විෂයකට ලකුණු අඩු වූ පමණින් සියලුම විෂයන් වලට තමන් අදක්ෂයි කියන මතයට එළඹෙනවා. එක විෂයකට ලකුණු අඩු වුණාම කිසිම විෂයක් තමන්ට ඉගෙන ගන්න බෑ කියන මතයට ඒ දරුවා එළඹෙනවා. ඉතින් මේ වගේ දරුවෙකු අපිට හම්බ වුණාම අපි කරන්න ඕන විෂය කටපාඩම් කරන එකවත් බණින එකවත් දඬුවම් කරන එකවත් නෙමෙයි. මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකින් දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනගලා විෂය අධ්‍යයන කුසලතා ලබා දෙන එක. අධ්‍යයන කුසලතා ලබා දෙන එක. අධ්‍යයන සංකල්ප ලබා දෙන එක. ඉතින් මේ විදිහට අපි වැඩ කළොත් අපිට මාස 6ක් 8ක් ඇතුළත ලස්සන සුන්දර නිර්මාණශීලී දක්ෂ දරුවෙක් බිහි කරගන්න පුළුවන්. මට ඉගෙන ගන්න බෑ කියන සංකල්පය ඒ දරුවාගේ ඔළුවෙන් සදහටම මකලා දාන්න පුළුවන්. ස්තුතියි.